ගෙවුණු දිනය තුළ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කුමන අයුරින්ද සිදුවුණේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේදී කොටස් වෙළඳපොළෙහි ඍණාත්මක පසුබෑමක් වාර්තා වේ. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කළ විට එය උදෑසන පටන්ම ඍණාත්මක ස්වරූපයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනය සමග සසඳන විට එය 0.2ක ඍණාත්මක පසුබෑමක් වාර්තා කෙරුව අතර ඒකක ලෙස ඒකක 26.06ක පහළ යාමකි. දින අවසානයේදී සමස්ත මිල දර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 21,66.1ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL 20 මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන්ම ඍණාත්මක ස්වරූපයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දින සමග සසඳන විට එය 0.08ක ඍණාත්මක පසුබෑමක් වාර්තා කෙරුව අතර ඒකක ලෙස ඒකක 4.86ක පහළ යාමකි. දින අවසානයේදී S&P SL 20 මිල දර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 5,904.1ක් ලෙසයි. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 3.57ක් ලෙස වාර්තා වන අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වන්නේ රුපියල් බිලියන 7,522ක් ලෙසයි. එමෙන්ම සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් රුපියල් බිලියන 1.43ක් ක්‍රොසින්ස් අත්පත් කර ගන්නා අතර ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් සහ ටෝකියෝ සිමෙන්ට් යන සමාගම් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටියා. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම් දෙස අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 3,531.4ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 99%ක්. එමෙන්ම විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 40.71ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 1%ක් ලෙසයි වාර්තා වන්නේ. දිනය තුළ සමස්ත වෙළඳපොළ විකුණුම් දෙස අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 3,406.2ක ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 95%ක්. එමෙන්ම විදේශීය විකුණුම් රුපියල් මිලියන 165.75ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 5%ක් ලෙසයි වාර්තා වන්නේ. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් කර්න හවුස් ග්ලෝබල් සොලියුෂන්ස්, ටාල් ලංකා හොටෙල්ස්, පැරගන් සිලෝන්, ප්‍රින්ට් කෙයා සහ උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් ලෙස වාර්තා වනවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය කොටස් පිළිවෙලින් ඉන්ෂුමේ ඉන්ෂුරන්ස් බ්‍රෝකර්ස්, සම්පත් බැංක්, PGP ග්ලාස් සිලෝන්, ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් සහ මහබලි කොකොනට් ප්ලාන්ටේෂන්ස් ලෙස වාර්තා වනවා. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස්, හැටන් නැෂනල් බැංක්, DFCC බැංක්, සිටි හෝල්ඩින්ග්ස් සහ කාසන් කම්බබැච් ලෙස වාර්තා වනවා. එමෙන්ම සමස්ත මිල දර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් සම්පත් බැංක්, හෙලිස්, ACL කේබල්ස්, PGP ග්ලාස් සිලෝන් සහ පැලිබල් වන් ලෙස වාර්තා වනවා.